ආයිබෝවන් පුතේ අද අපි එකතු වෙලා ඉන්නේ පුතාලගේ 11 වසරේ ඉතිහාසයේ පන්තියත් එක්ක මේ වෙනකොට අපි කතා කරන්නේ අපේ 7 වෙනි පාඩම නැත්තම් ලෝකයේ සිදුවෙච්ච විප්ලවයන් ගැන තමයි අපිට මේ 7 වෙනි පාඩමෙන් කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොට පුතාලා මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා අපේ ලංකාවට නිදහස බ්‍රිතාන්‍ය ජාතිකයන් යටත් කරගත්තට පස්සේ අපි දන්නවා මේ වෙනකොට 1796 දී ලංකාව යටත් කරගත්තා වෙරළබඩ ප්‍රදේශයෙන්. පස්සේ 1815 සමස්ත ලංකාවම යටත් කර ගැනීමට හැකියාව ලැබුණා. කඳවුර රාජධානිය යටත් කර ගැනීමත් සමග ඉන්පස්සේ පුතේ අපි කතා කළා අපේ ලංකාවේ මේ විදේශීය ජාතිකයන්ට එරෙහිව එල්ල වෙච්ච සටන් මොනවාද කියලා. ඉන්පස්සේ අපේ ලංකාවේ බ්‍රිතාන්‍ය පරිපාලනය යටතේ සිදු වුණු දේශපාලන වෙනස් වීම, ඒ වගේම ආර්ථික ක්‍රියාවලිය නැවතත් වෙනස්වලට පත්වීම, ඒ වගේම බ්‍රිතාන්‍යයන් විසින් මිෂනාරි ආගමේ බලපෑම මත ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමට ගත් පිළිවෙලයන් නිසා ලංකාවේ අධ්‍යාපනය තුළ විශාල වෙනස්කම් රාශියක් ඇති වුණත්, ඒ වගේම ඇතිවීම සමග අපේ ස්වදේශීය ආගම් වන නැත්නම් ස්වදේශීය ජාතිකයන් වන සිංහල දෙමළ මුස්ලිම් යන ජාතිකයන්ගේ මූලිකත්වයෙන් ලංකාවේ ආගමික හා ජාතික පුනර්ජීවනය ඇති කිරීමට ගත්ත මෙහෙවර, ඒ උත්සාහයන්, ඒ වගේම මේ ජාතික සංගමයේ පිහිටවා ගැනීම, මෙන්න මේ වගේ මාතෘකාවන් යටතේ සාකච්ඡා කළා. අවසානයේදී අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා ලංකාවේ දේශපාලනික තත්ත්වයේ, ඒ වගේම 1948 දී ලංකාවට නිදහස ලබා ගැනීමත් සමග ලංකාවේ දේශපාලනික පසුබිම සම්පූර්ණයෙන්ම වෙනස් වීමකට ලක් වුණා. එයින් පස්සේ ලංකාවේ 1972 ව්‍යවස්ථාව තුළින් ලංකාව යම්තාක් දුරට ස්වාධීනත්වයට පත් වුණා. ඒ වගේම 1978 ව්‍යවස්ථාවයට ලංකාව සම්පූර්ණයෙන්ම නව රජයක් විදිහට පිළිගැනීම සිද්ධ කළා. ඊදී අපි මේ වෙනකොට දන්නවා අපේ ලංකාවේ විධායක ජනාධිපති ධූරය ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේ 1978 මේ ව්‍යවස්ථාව කියලා. මෙන්න මේ වගේ දේශපාලනික පසුබිමක් ලංකාව තුළ සිදු වෙනකොට ඊට සාපේක්ෂව ලෝකයේ පැවති දේශපාලනික පසුබිම සහ ලෝකයේ පැවති දේශපාලනික වාතාවරණය කොහොමද කියලා තමයි අපි මේ පාඩමෙන් අද ඉඳන් ඉගෙන ගන්න යන්නේ. එතකොට අපේ ලංකාවේ සමකාලීනව යුරෝපය තුළ සහ ඉන් පරිබාහිර යුරෝපය විසින් යටත් කරගත්ත ඇමරිකානු ප්‍රදේශයන් වල දේශපාලනික පසුබිම කොහොමද ගොඩ නැගුණේ කියලා තමයි අද සමස්තයක් ලෙස අපි පාඩමේදී ඉගෙන ගන්න. හරිද? දැන් එතකොට පුතාලා දන්නවා එහෙනම් අපි කතා කරන්නේ මේ වෙනකොට ටියුට් එක දාලා තියෙනවා. මොනවා ගැනද අපි කතා කරන්නේ? ඇමරිකානු නිදහස් සටන ගැන නැත්නම් ඇමරිකන් විප්ලවය ගැන. එතකොට පුතාලා විප්ලවය නැත්තම් මොකද්ද මේ විප්ලවය කියන අදහස ගැන යම්තාක් දුරකට ඉගෙනගෙන තියෙනවා 10 වසරේ අවසාන පාඩමට කලින් පාඩමේදී. මතකද ඒක? කාටද මතක? අපි කතා කළා අපේ පුනරුදය නැත්තම් යුරෝපයේ ඇතිවෙච්ච නව පිබිදීම. අපි කතා කරනවා යුරෝපය කළු යුගයක ඉඳලා මොකද්ද උනේ? පිබිදීමක් නැත්තම් යුරෝපයේ මධ්‍යකාලීන යුගයේ අවසානයේදී මොකද උනේ? යුරෝපයේ පුනරුදය ඇති වුණා. ඒ පුනරුදයත් එක්ක පුතේ තමයි මේ විප්ලවය කියන නැත්තම් ආගමික නිදහස සොයා ගැනීම සමග අපි කතා 10 වසරේදී ඉගෙන ගත්තා මොනවද? ක්‍රිස්තියානි ආගම ප්‍රධාන කොටස් දෙකකට බෙදුණා. එතකොට මෙන්න මේ ආගමික විප්ලවයෙන් තමයි පුතේ යුරෝපයට විප්ලවය කියන අදහස හිමි වුණේ. හරිද? එතකොට අපි කතා කරමු දැන් මුලින්ම විප්ලවය කියන්නේ මොන වගේ තේරුමක් දෙන වචනයක්ද කියලා.
එතකොට අපි මුලින්ම ඇමරිකානු නිදහස් සටන යටතේ කතා කරමු. ඊට කලින් අපි විප්ලවය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගමු. විප්ලවයක් කියන්නේ පුතේ කිසියම් ශ්‍රේෂ්ඨයක් තුල කෙටි කාලයක් තුල ඇතිවන ප්‍රබල වෙනස් වීමකට. එතකොට මේ එක්කෝ ආගමික වෙන්න පුළුවන්, නැත්නම් දේශපාලනික වෙන්න පුළුවන්, නැත්නම් ආර්ථික වෙන්න පුළුවන්, නැත්නම් මිනිසුන් අතර සිදුවෙන සදාචාරාත්මක ගුණධර්මයන් අතර වෙන්න පුළුවන්. මෙන්න මේ කුමන හෝ ශේෂ්ත්‍රයක් මත කෙටි කාලයක් තුලදී ඇතිවන වෙනස් වීම තමයි පුතේ විප්ලවයක් කියන්නේ. හරිද? එතකොට අපි කතා කරනවා දැන් අපි විශ්වවිද්‍යාල දරුවන් තුලත් විප්ලවය ගැන නිතරම කතා වෙනවා. ඒ වගේම සමාජය තුල විවිධ වූ විප්ලවයන් ඇති වෙනවා. දැන් පුතාලට මතක ඇති කාලෙක සිද්ධ වෙච්ච විප්ලවයක් විදියට අපි දන්නවා ගෝඨාභය මහත්තයාව නැත්නම් ගෝඨාභය ජනාධිපතිතුමාව ගෙදර යවන්න ගෝඨා ගෝ හෝම් කියන පාඩයත් එක්ක අපේ ලංකාවේ හිටපු තරුණ පිරිස් විප්ලවයක් කළා. නේද? එතකොට පුතේ මොකක්ද උනේ? ඒ විප්ලවයේ සිද්ධ වෙන්න පසුබිම තමයි දේශපාලනික වශයෙන් වගේම රටේ ආර්ථික වශයෙන් පිරිහීමක් ඇති වුණා. ඒ පිරිහීමට එරෙහිව තරුණ පිරිස් ජනාධිපතිතුමාට විරුද්ධව කටයුතු කරගෙන ගියා. හරිද? අන්න ඒ පසුබිම යටතේ තමයි තරුණ පිරිස් අතර ඇතිවෙච්ච විප්ලවය විදිහට අපි ඒක හඳුන ගන්නවා. එතකොට මෙතෙන්දීත් අපි කතා කරන්නේ මේ කුමන හෝ ශේෂ්ත්‍රයක් තුල ඇතිවන ප්‍රබල වෙනසක් විප්ලවය විදිහට අපිට අඳුන ගන්න පුළුවන්. ඒ අනුව අපි මේ පාඩමෙන් ප්‍රබලව යුරෝපය තුල ඇති වුණු නැත්නම් යුරෝපයේ බලපෑම සමග අනිකුත් ප්‍රදේශයන් වල ඇති වුණු ප්‍රබල විප්ලව තුනක් ඉගෙන ගන්නවා. එකක් ඇමරිකන් විප්ලවය, අනිත් එක ප්‍රංශ විප්ලවය සහ අනිත් එක රුසියානු විප්ලවය. මෙන්න මේ විප්ලව තුන තමයි අපේ මේ පාඩමේ ප්‍රධාන අරමුණ වෙන්නේ. හරිද? දැන් එතකොට මෙන්න මෙතන පුතේ ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා දෙවෙනි පිටුවේ දීලා විප්ලවයක් යනු කියලා කිසියම් ශ්‍රේෂ්ඨයක් තුල කෙටි කාලයක් තුල ඇතිවන ප්‍රබල වෙනස් වීමක් වේ කියලා හදාගෙන ඒක highlight කරගන්න. එතකොට විප්ලවය කියන එක තේරුම දැන් ඔයගලන්ට පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරිද? හරිද? ඉවරයිද පුතේ? ඊළඟට අපි කතා කරමු මේ ඇමරිකන් නිදහස් සටන, ඇමරිකන් විප්ලවය කොයි වගේද කියලා. එතකොට ඊට කලින් අපි පොඩි වීඩියෝ එකක් බලලා එමු. හරිද? Is one of the best pieces of writing I've ever. ඔයගොල්ලන්ට මේක පැහැදිලිව ඇහෙනවද? Generally, cannot help but be stirred when you read those words. Thomas Jefferson's writing is absolutely magnificent. And when he wrote, "We hold these truths to be self-evident, that all men are created equal." That was the first time anybody had bothered to write that down. And then you turn the clock back and think of when he was writing, how young he was, what a statement it was given the history of the world at that point. And you feel the excitement of being on the cusp of something so profound that it's hard to put it into words. If you review our Declaration of Independence, it has these beautiful words about all men are created equal.
and governments are formed among men to represent the people. And that's the only thing people remember about the Declaration of Independence, that it was about all men are created equal. But it's really roughly a 28-count indictment against King George. And therefore, because of the way in which the British Crown treated us, we now declare that we are a free country, and we want to let you know why. Now, if we're going to have a war, we're going to have a war. එතකොට පුතේ මේ මුල් හරිය වීඩියෝ එකෙන් කියන්නේ ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් විදියට නැත්නම් අපි දන්නවා බ්‍රිතාන්‍යයන්ම තමයි ඇමරිකාවේ ගිහිල්ලා ඇමරිකානු ප්‍රදේශවල පදිංචි වෙන්නේ. එතකොට බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇමරිකාවේ පදිංචි වුණාට අපේ යටත් විජිත වගේම තමයි ඇමරිකාවත් පාලනය කරන්නේ. එතකොට ඇමරිකාවේ නිලධාරීන් විසින් ඇමරිකාවේ ජීවත් වෙන මේ ජාතිකයන්ට කරන ලද බලකිරීම නැත්නම් ඔවුන්ගේ බදු ගන්න අවස්ථාවක් තමයි මෙතන තියෙන්නේ. ඒ අනුව මොකද්ද වෙන්නේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ඇමරිකානු ප්‍රදේශයන් වල විරෝධතා ඇති වෙනවා. එන්නේ ඒ සමග තමයි ඇමරිකානු නිදහස් සටන ආරම්භ වෙන්නේ. In 1776, you have the Continental Congress meeting in Philadelphia, debating a unified position for the colonies with respect to the hostilities that have already broken out. And the fundamental issue between them is, are they fighting for their rights as Englishmen within the British Empire, or are they going to fight for independence? And they're seriously divided. People who are perfectly willing to resist the tyranny of the British government are not necessarily willing to strike for independence. But there's a groundswell in favor of it. I think in large measure, and this far, there's no going back. All of a sudden you have this group of people who are going, no, we're not part of some great chain of being with the king at the top of it. We are free people. We can vote for who we want to have in charge. And we're not going to tolerate you telling us that we have some class status we have to be trapped in. It says, we are endowed by our Creator with certain inalienable rights, meaning that Parliament in London, the King himself, the courts cannot interfere and take away your rights because the state can't take power from හරි පුතේ අපි පාඩමට යමු. මට කියන්න ඕනේ උනේ අපේ ලංකාවේම වගේ යටත් විජිතවාදයේ හේතු කරගෙන තමයි ඇමරිකානු විප්ලවය නැත්නම් ඇමරිකානු නිදහස් සටන ආරම්භ වුණේ. හරිද? එතකොට අපි ලියාගමු එන ටියුට් එකේ දෙවෙනි පාඩම දෙවෙනි පිටුවේ තියෙනවා ඇමරිකන් නිදහස් සටන කියලා. නිදහස් සටන යටතේ ඇමරිකන් විප්ලවයට බලපෑ පසුබිම කියන කොටසට අදාළව පොයින්ට් විදිහට යටින් යටට ලියා ගන්න රූල් අරින්න එපා, ඉඩමදි වෙයි. ඔන්න පුතේ ලියාගමු. කළු පෑනෙන් මේක ලියා ගන්න පළවෙනි පොයින්ට් එක විදිහට. හරිද? 1900 ලියාගමු. 1492 දී ක්‍රිස්ටෝෆර් කොලම්බස්, දැන් අපි දන්නවනේ අපේ යුරෝපයේ තුල පුතේ දේශ ගවේෂණ ක්‍රියාවලිය ආරම්භ වුණා. ඒකට හේතු වුණේ මොකද්ද? කොන්ස්ටන්තිනෝපල් නගරය කවුද අල්ලගත්තේ? තුර්කීන් අල්ලගත්තා. එතකොට තුර්කීන් අල්ල ගැනීමත් එක්ක මොකද වුනේ? මේ බටහිර ප්‍රදේශයන් වලට නැත්නම් ආසියාතික ප්‍රදේශයන් වලට එන මාර්ග ටික අවහිර වුණා. ඒ මාර්ග අවහිර වීමත් එක්ක මේ යුරෝපියානු ජනතාවට ඉස්ලාම් වරුන්ගෙන් වෙළඳාමේදී විවිධ වූ බලපෑම් එල්ල වුණා. ඒ නිසා මොකද වුනේ? ඔන්න යුරෝපා ජාතීන් කටයුතු කළා පුතේ මේ ආසියානු, අප්‍රිකානු සහ ඇමරිකානු ප්‍රදේශයන් වලට ගිහිල්ලා Tamanට අවශ්‍ය කරන වෙළඳ භාණ්ඩ නැත්නම් වෙළඳ ද්‍රව්‍ය සොයා ගන්නත්, ඒ වගේම මේ ප්‍රදේශයන් යටත් කරගන්න
කරන්නක් තමයි ඒගොල්ලෝ කටයුතු කළේ. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි දේශ ගවේෂණය නැත්නම් නව ප්‍රදේශ සොයා යාම ආරම්භ වුණේ. එතකොට මුලින්ම මේගොල්ලන්ට අවශ්‍යතාවය තිබුණේ පුතේ ආසියාතික ප්‍රදේශයන් වලට පැමිණෙන්න. එහෙම ඇවිල්ලා ටික කාලයක් ගියාට පස්සේ අප්‍රිකානු ප්‍රදේශ සහ ඇමරිකානු ප්‍රදේශයන් වලට යන්න හැකියාව ලැබුණා. එන්න ඒ විදිහට තමයි 1492 දී ක්‍රිස්ටෝෆර් කොලම්බස් දේශ ගවේෂණ ක්‍රියාවලිය තුලින් එයා යනවා පුතේ උතුරු ඇමරිකානු ප්‍රදේශයන් වලට. අපි ඒක ලියාගමු. ලියාගෙන සාකච්ඡා කරමු. හරිද? ඔන්න ලියාගන්න 1492 දී ක්‍රිස්ටෝෆර් කොලම්බස් කැරිබියන් මුහුදේ බහමාස් ප්‍රදේශය සොයාගත් අතර ඔහු එය ඉන්දියාව ලෙස විශ්වාස කළේය. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එකෙන් ලියන්න පුතේ සාමාන්‍ය පෑනෙන් ලියන්න ඇමරිකානු ප්‍රදේශයන් වල වාසය කළ ස්වදේශිකයන්ව ඉන්දියානුවන් ලෙස ඇමරිකානු ප්‍රදේශයන් වල වාසය කළ ස්වදේශිකයන්ව ඔව් අතිල සෙකන්ඩ් ටර්ම් එකට තමයි මේ තර්ඩ් ටර්ම් තමයි මේ පාඩම තියෙන්නේ. හරිද? අපිට තව මේ පාඩම ඉවරුනාට පස්සේ තව එක පාඩමයි තියෙන්නේ. ඒ ගැන මම පස්සේ කතා කරන්නම්. අපි නෝට් එක ලියාගමු. ප්‍රදේශවල වාසය කළ ස්වදේශිකයන්ව ඉන්දියානුවන් ලෙස හැඳින්විය. එලෙස ඊට පස්සේ පුතේ තුන්වෙනි පොයින්ට් එක එලෙස හැඳින්වීමට හේතු වූයේ ඔවුන් සතුව පැවති සමේ පැහැය වේ. එම නිසා පුතේ දෙන්නම ලියාගන්න. එම නිසා ඇමරිකානු ප්‍රදේශයන් වල සිටි ඉන්දියානුවන් යැයි සිතූ පිරිසව
රතු ඉන්දියානුවන් ලෙස හඳුන්වන ලදී. ඔවුන් ඇමරිකාවේ සිටින ස්වදේශීය ජනතාව වේ. ඔවුන් ඇමරිකාවේ සිටින ස්වදේශීය ජනතාව වේ. හරිද? ඊළඟට පුතේ 4 වෙනි පොයින්ට් එක ලියා ගන්න විශේෂ පෑනකින්. ජර්මන් ජාතිකයෙකු වූ ඇමරිකෝද වෙශ්පුෂි. ඇමරිකෝද වෙශ්පුෂි. ජර්මන් ජාතිකයෙකු ඇමරිකෝද වෙශ්පුෂි විසින් මෙම ප්‍රදේශය ඉන්දියාව නොව කමාවක් දාන්න. මෙම ප්‍රදේශය ඉන්දියාව නොව වෙනත් ප්‍රදේශයක් ලෙස තහවුරු කරගන්නා ලදී. එතෙන්ටම ලියා ගන්න පුතේ. වෙශ්පුෂිට කරන ලද ගෞරවයක් ලෙස මෙම ප්‍රදේශය ඔහුගේ නමින් හෙවත් ඇමරිකාව ලෙස නම් කළේය. ඊළඟට 5 වෙනි පොයින්ට් එක ලියා ගන්න පුතේ. යුරෝපීයන් ඇමරිකාව යටත් කර ගැනීමට පුද්ගලයන් පුද්ගල කණ්ඩායම් හෝ සමාගම් ලෙස එහි ජනපදවලට පිටත් විය. මේ අනුව ඊළඟට 6 වෙනි පොයින්ට් එක ලියා ගන්න. මේ අනුව පෘතුගාලය ඉස්පාඤ්ඤය ඊට පස්සේ ඕලන්දය ප්‍රංශය බ්‍රිතාන්‍ය
පෘතුගාලය, ඉස්පාඤ්ඤය, ඕලන්දය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය යන රටවල් වලින් වරින් වර ජන කණ්ඩායම් ඇමරිකාවට ගොස් එහි ජනපදකරණයේ නියැලුනි. හරිද පුතේ? පුතාලා මෙතෙන්ට වෙනකන් ලියාගත්තද? ලියාගෙන ඉවර දරුවෝ මට ඉමෝජියක් දාන්න. ලියාගෙන ඉවරයි කියලා මට තේරුම් ගන්න. ඉමෝජියක් දාන්න. ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් පුතාලා මයික් එක ඔන් කරලා ලියා ගන්න බැරි වෙච්ච තැන අහන්න. හරිද? හරි. එතකොට මම දැක්කේ එක්කෙනයි දෙන්නයි තාම දැම්මේ. හැමෝම දාන්න ඉවරයි නම් ඉමෝජියක්. එතකොට මට කියන්න ශලනී, චමෝත්, චෙනුලි ලියලා ඉවරයිද පුතාලා? හරි. මං හිතනවා ලියලා ඉවර ඇති කියලා. අපි දැන් පුතේ සාකච්ඡා කරන්න යමු. ඔන්න අපි දන්නවා මොකක්ද උනේ මධ්‍යතන යුගයේ අවසාන කාලයේදී නැත්තම් අපි දන්නවා මෙන්න මේ හරිය තියෙනවා මොකද්ද? ජෙරුසලම. ඔන්න ජෙරුසලම අල්ලගන්න කවුද යුද්ධ වැදුනේ? තුර්කී ජාතිකයන් සහ අනිත් කට්ටිය කවුද? ක්‍රිස්තියානි භක්තිකයන් නැත්නම් කිතුණුවන්. එතකොට මේකේ ප්‍රතිඵලයක් උනේ මොකද්ද පුතේ? තුර්කීන්ට යටත් වුණා ජෙරුසලම. ඒ වගේම ඒගොල්ලෝ යටත් කරගත්තා මෙන්න මේ හරිය තියෙන කොන්ස්ටන්ටිනෝපල් නගරය. කොන්ස්ටන්ටිනෝපල් නගරය යටත් වීමත් එක්ක මොකද උනේ? ඔන්න පෙර දිගට එන්න තිබ්බ මාර්ගය නැත්තම් වෙළඳ මාර්ග ටික යුරෝපීයන්ට හිමිවීම සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට යුරෝපීය ජාතිකයන් පුතේ ඒගොල්ලන්ට පෙර දිගට එන්න මුහුදු මාර්ග හොයාගෙන ආවා. ඒකේ ප්‍රතිඵල විදිහට අපි දන්නවා වස්කෝ ද ගාමා මුලින්ම ආසියාවට පැමිණියා කියලා. හරිද? ඒ වගේම ටික කාලයක් යනකොට ඉස්පාඤ්ඤය ප්‍රමණක් නෙමේ ඊට පස්සේ අනිකුත් යුරෝපා රටවල්ද දේශ ගවේෂණයට යමු වුණා. එතකොට ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය මේ වගේ යුරෝපයේ තිබ්බ අනිකුත් රටවල් දේශ ගවේෂණයට යමු වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපි කතා කරනවා කවුද? මෙන්න මේ බහමාස් දූපත් වලට එන්න හැකියාව ලැබුණේ කාටද? ක්‍රිස්ටෝෆර් කොලම්බස්ට බහමාස් දූපත් වලට ඇවිල්ලා ඒ ප්‍රදේශයන් වල පදිංචි වෙන්න පුළුවන්. මේ ප්‍රදේශයන් සොයා ගන්න හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මේගොල්ලෝ මේ හිතුවා දැන් අපේ යුරෝපීය ජාතිකයන් හෙව්වේ මෙච්චර දවසක් ආසියාතික ප්‍රදේශයන්ට ඉන්දියාවට එන මාර්ගය. එතකොට මේ ක්‍රිස්ටෝෆර් කොලම්බස් හිතුවා අපි මෙච්චර කාලයක් හොයාගත්ත හොය හිටපු ඉන්දියාව තමයි අපි මේ හොයාගන්නේ
හොයාගෙන තියෙන්නේ. කුළුබඩු තියනවා සාරවත් ප්‍රදේශයක්. එහෙනම් මේක ඉන්දියාව තමයි කියලා ක්‍රිස්ටෝෆර් කොලම්බස් හිතුවා. එහෙම හිතලා එයා යුරෝපයට පණිවිඩය හැරියා. බය වෙන්න එපා, මම දැන් ඉන්දියාව හොයාගෙන තියෙන්නේ, මම ඉන්දියාවේ තමයි දැන් ජීවත් වෙන්නේ කියලා. හරිද? ඒකේ එතකොට මෙහෙම කාලය ගත වෙනකොට පුතේ ටික කාලයක් යනකොට මේ කවුද වස්කෝද ගාමා ඉන්දියාවට ගියා කියන ආරංචියත් එක්ක ඒගොල්ලෝ තේරුම් ගත්තා එහෙනම් මේක ඉන්දියාව නෙමෙයි, මේ වෙන ප්‍රදේශයක් ලෝකයේ තියෙන, ඉන්දියාව තියෙන්නේ තව වෙන පැත්තක කියලා. හරිද? එතකොට පුතේ ඔන්න මේගොල්ලෝ මොකක්ද කරන්නේ? ඊට පස්සේ ඇමරිකෝද වෙස්පුෂි කියනවා මේක ඉන්දියාව නෙමෙයි වෙන ප්‍රදේශයක් කියලා. එතකොට මෙයා ඇමරිකාව මේ ප්‍රදේශය ඉන්දියාව නෙමෙයි කියලා තහවුරු කරපු නිසා අපි ඇමරිකෝද වෙස්පුෂි කියන නමේ ඇමරිකෝද කියන කොටස ඉස්සරහට අරගෙන මොකද්ද කියන්නේ? ඔන්න මේ බහමාස් දූපත් අවට මේ හොයාගත්ත ප්‍රදේශය ඇමරිකාව කියලා නම් කරා. මොකද්ද? මේ ප්‍රදේශය ඇමරිකාව කියලා නම් කළා. එතකොට කාට කරන ගෞරවයක් විදිහටද? ඇමරිකෝද වෙස්පුෂිට කරන ගෞරවයක් විදිහට තමයි පුතේ මේ ඇමරිකාව කියලා මේ ප්‍රදේශය නම් කරේ. එයා තමයි මේක ඉන්දියාව නෙමෙයි, මේක වෙන ලෝකයේ තියෙන වෙන ප්‍රදේශයක් කියලා තහවුරු කරලා කිව්වේ. හරිද? එතකොට අපි දැන් කතා කරනවානේ නේද? මේ දවස්වල කතා කරනවා රතු ඉන්දියානුවන් ගැන. එතකොට රතු ඉන්දියානුවන්ගේ ස්වදේශිකයන් නැත්තම් ඕන්ගේ නිජ බිම තමයි ඇමරිකානු ප්‍රදේශ. හරිද? එතකොට මෙහෙම හොයාගත්ත ඇමරිකාවේ ජනසංඛ්‍යාව අඩුයි, හොඳ සාරවත් බිමක් තියෙනවා, තැනිතලා ප්‍රදේශයක් ජනපදකරණයට යෝග්‍යයි, ඒ වගේම හොඳ ජනතාවට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තියෙනවා. ඒ නිසා පුතේ ඔන්න මේ යුරෝපයේ තියෙන රටවල් ටික තීරණය කරනවා. මෙන්න මෙතන මොකද තියෙන්නේ? ඔන්න බ්‍රිතාන්‍යයක් තියෙනවා. මෙන්න මේ යුරෝපානු රටවල් ටික තීරණය කරනවා මේ ප්‍රදේශයේ නැත්තම් ඇමරිකාවේ අනේ ජනතාව නෑනේ, අපිට හුඟක් කරදරයි. ඒ වගේම මේගොල්ලන්ගේ මොකද්ද මේ වෙනකොට ආගමික මතවාද නිසා ආගමික ගැටුම් ඇති වෙලා තිබුණා. ඒ වගේම අපි කතා කරනවා මෙන්න මේ ප්‍රදේශයේ කාර්මික විප්ලවයත් එක්ක නාගර ආශ්‍රිතව වගේම අනිකුත් ප්‍රදේශයන් ආශ්‍රිතව අධික ජනසංඛ්‍යාවක් ජීවත් වෙනවා. මෙන්න මේ හැම ප්‍රශ්නයකටම තියෙන විසඳුමක් තමයි මේ අතිරික්ත ජනතාව ඇමරිකාවට යැවීම කියලා මේගොල්ලෝ හිතනවා. මොකද්ද වෙන්නේ? මෙන්න මේ යුරෝපයේ මේ වෙනකොට බලවත් වෙලා හිටපු රටවල් මොනවද? පෘතුගාලය, ඉස්පාන්‍ය, හෝලන්දය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය වගේ රටවල් බලවත් වෙලා හිටියා. මෙන්න මේගොල්ලෝ තීරණය කරනවා නේ මේ අපිට තියෙන ප්‍රශ්නයන් වලට විසඳුමක් තමයි මේ ඇමරිකාව. ඒ හින්දා අතිරික්ත ජනතාව නැත්තම් මේක ආර්ථික වශයෙන් වාසි ගන්න පුළුවන් අලුත් ප්‍රදේශයක් ශාස්ත්‍රීය පසක් තියෙනවා, වගා කටයුතු වලට යෝග්‍යයි. ඒ වගේම ආගමික අපි දන්නවනේ ප්‍රොටෙස්ටන්තවාදී නිකායත් එක්ක අලුත් ආගමික මතවාද බිහි වුණා. මේ නිසා පුතේ මොකද්ද මේ ප්‍රදේශය ආගමික වශයෙන් මතභේද තිබුණා, ගැටුම් ඇති වුණා, මිනිස්සුන්ට ජීවත් වෙන්න අපහසුයි. ඒකටත් එක්ක හේතුවක් කරගෙන මොකද්ද කරන්නේ? ඔන්න මේ යුරෝපා රටවල් වල ඉන්න ජනතාව කණ්ඩායම් වශයෙන් නැත්තම් සමාගම් වශයෙන්, කියන්නේ සමාගමක් කියන්නේ පුතේ දැන් අපි ඔය එක්කන් යන්නේ එක රටවල් වල පදිංචි කරනවා කියලා එන්නේ විදිහට සමාගම් වශයෙන් නැත්තම් තනි පුද්ගලයන් විදිහට මොකද කරන්නේ? යුරෝපයේ ඉඳන්
ඇමරිකාවට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. පැහැදිලිද? ඇමරිකාවට සංක්‍රමණය වෙලා ඒගොල්ලෝ උතුරු ඇමරිකාවේ විවිධ ප්‍රදේශයන් වල ජනාවාස පිහිටවා ගන්න උත්සාහ කරනවා. ජනාවාස පිහිටවා ගත්තා. හරිද? එතකොට අපි දැන් කතා කරමු ඔන්න අපි කතා කරමු යුරෝපියන් ඇමරිකාවේ ජනපද පිහිටවන්න බලපාපු හේතු මොනවද කියලා. ඔන්න එක හේතුවක් තමයි පුතේ යුරෝපයේ රටවල් වල පැවති රෝමානු කතෝලික හා රෙපරමාදු ආගමික ගැටුම් නිසා ආගමික නිදහස පතා නව ප්‍රදේශ වෙත යුරෝපීය ජනයා ඇදී යාම අපි දන්නවනේ. ඔන්න මේ පුනරුදේ ප්‍රතිඵලයක් විදිහට මාටින් ලූතර් ආගම ඇදහූ පිරිස වෙන කොටසක් විදිහටත් ඒ වගේම පැරණි සාම්ප්‍රදාය පිළිගත්ත පූජකතුමාව ප්‍රධාන කරගත්ත පිරිස එක පිරිසක් ලෙසට ඛණ්ඩනය වුණා ක්‍රිස්තියානි ආගමේ. හින්දා මොකද්ද රෝමානි කතෝලික හා රෙපරමාදු කියලා ආගම කොටස් දෙකකට ඛණ්ඩනය වුණා. ඒ හින්දා මොකද උනේ? ඔන්න මේ ආගම් දෙක අතර නිරන්තරයෙන් ගැටුම් තිබුණා යුරෝපය තුල. එතකොට මේ ගැටුම් වලින් මොකද උනේ? ජනතාව සිත්වලට පීඩාවට පත් වුණා. ඒ නිසා මේ කොටසක් හිතනවා මේ ආගමික ගැටුම් වලින් නිදහස් වෙලා හොඳින් ජීවත් වෙන්න ඕනි කියලා. ඒ නිසා එහෙම හිතපු පිරිසක් මොකද්ද කළේ? ඇමරිකානු ප්‍රදේශවලට සංක්‍රමණය වුණා. ඒ වගේම තව පිරිසක් මොකද්ද කරන්නේ? ඉඩම් අත්පත් කරගෙන ජන ජීවිතය සෞභාග්‍යවත් කර ගැනීමට යොමු වෙලා තියෙනවා. මොකක්ද කියන්නේ? ඔන්න ඒ ප්‍රදේශය ඇමරිකාව කියන්නේ හොඳ සෞභාග්‍යමත් ප්‍රදේශයක්. ඒ වගේම ඒ ප්‍රදේශය තුල ඉන්න ස්වදේශීය ජනතාව අඩුයි. ඒ වගේම කෘෂිකර්මාන්තයට අනිකුත් දේවල් වලට හොඳ ශාස්ත්‍රීයත්වය යටතේ හොඳ වගාවක් කරලා අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා පුතේ ඔන්න ඉඩම් ලබාගෙන ඒවැ වගා කටයුතු කරලා ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනි, සමෘද්ධිමත් වෙන්න ඕනි කියලා තව පිරිසක් යුරෝපයේ ඉඳන් ඇමරිකාවට ගියා. අනිත් අය තමයි පුතේ කීර්තිය ධනය වර්ධනය කර ගැනීමේ අරමුණින් යුරෝපයේ රටවල් වල පාලකයන් නොවන ප්‍රදේශ සොයා ජනාවාස පිහිටවා ගැනීමට ලබා දුන් ධෛර්යය හා උනන්දුව. මොකද්ද මේ කියන්නේ? ඔන්න අලුත් තැනකට ගියාම Tamanට හොඳ ශක්තිමත් පදනමක් ගොඩ නැගෙනවා. ඔහුගේ අතීතය පිළිබඳව දන්නේ නැති පිරිසක් තමයි අලුත් ප්‍රදේශයකට ගියාම අපිට මුණ ගැහෙන්නේ. නිසා මොකද වෙන්නේ? ඔන්න මේගොල්ලෝ එහෙම යන්න පිරිසක් කැමති වෙනවා. එතකොට හොඳ ආත්ම විශ්වාසයක් ඒ වගේම අනේ මේ හොඳ කියන්නේ කාටවත් තමන්ගේ අතීතය ගැන දන්නේ නැතුව නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගෙනවා. ඒ නිසා ඔන්න කීර්තිය ධනය වර්ධනය කරගනිමින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් සොයාගෙන තව පිරිසක් යුරෝපයේ ඉඳන් ඇමරිකාවට ගමන් කිරීම සිද්ධ කරනවා. හරිද? ඒ අනුව අපිට සරලව කියනවා නම් ආගමික නිදහස වෙනුවෙන් සෞභාග්‍ය වෙනුවෙන් ඒ වගේම ධනය කීර්තිය හා නිදහසේ ජීවත් වීමට ආසා කරපු පිරිසක් තමයි මේ විදිහට කොහෙන් ඉඳන්ද යුරෝපයේ ඉඳන් ඇමරිකාවට ගමන් කිරීම සිද්ධ කළේ. එතකොට මේගොල්ලන්ට හැකියාව ලැබෙනවා පුතේ ඇමරිකාව තුළ ඉතාමත් වේගයෙන් ජනපදකරණයක නිරත වෙන්න.
එතකොට මෙන්න මේ තියෙන්නේ මොකද්ද? බ්‍රිතාන්‍ය ජනපද බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඇමරිකාවේ ගොඩනගන ලද ජනපද. හරිද? අපි දැන් ලියාගමු. ඔයගලන්ට පොයින්ට් එක මේ එහා පැත්තේ පිටුවේ මම තුන්වෙනි පිටුවේ දීලා තියෙනවා ජනපද ටික. ළමයි ඔයගොල්ලෝ ඉන්නව නේද? කවුරුත් දැන් කතාවක් නැහැ. හරිද? වීඩියෝ ඔන් කරගන්න පුළුවන් දරුවන් පුතේ වීඩියෝ ඔන් කරගන්න. එතකොට මටත් පන්තියක් කරනවා කියලා සජීවී බවක් පේනවා. හරිද? ඊළඟට ඔන්න මෙතන තියෙනවා පුතේ මේ ජනපද ටික අපි එක මම ඔයගලන්ට දීලා තියෙනවා එක දාන්න වර්ජිනියා වලට. වර්ජිනියා වලට එක දාන්න. එතකොට වර්ජිනියා තියෙන්නේ මෙන්න මෙතන. මේ තියෙන්නේ වර්ජිනියා. නැත්නම් අපි වර්ජිනියා කියනවා. හරිද? ඊළඟට මැසචුසෙට් කියන්නේ දෙක. මේ තියෙන්නේ ඇට්ලාන්ටික් සාගරයට කිට්ටුවම තියෙනවා මැසචුසෙට්. හරිද? ඊළඟට දෙක මැසචුසෙට් තුන නිව්යෝර්ක්. තුන නිව්යෝර්ක්. මෙන්න මෙතන. තුන නිව්යෝර්ක්. ඊළඟට පුතේ හතර නිව් හැම්ෂයර්. නිව් හැම්ෂයර්. නිව් හැම්ෂයර් තමයි හතර. හතර නිව් හැම්ෂයර්. ඊළඟට පහ මේරිලන්ඩ්. පහ මේරිලන්ඩ්. පහ මේරිලන්ඩ්. මේ තියෙන්නේ මේරිලන්ඩ්. පහ මේරිලන්ඩ්. හය කනෙක්ටිකට්. කනෙක්ටිකට් හය. මෙන්න මෙතන තියෙන්නේ. හය කනෙක්ටිකට්. හත රෝඩ් දිවයින. හත රෝඩ් දිවයින. මෙන්න මෙතන තියෙන මේ චූටි කොටස. රෝඩ් දිවයින හත. ඊළඟට අට ඩොලවෙයාර්. අට ඩොලවෙයාර්. අට ඩොලවෙයාර්. ඊට පස්සේ නවය උතුරු කැරොලිනා. අංක දාගන්න. නවය උතුරු කැරොලිනා. මෙන්න මෙතන උතුරු කැරොලිනා තියෙනවා. හරිද? ඊළඟට පුතේ 10 නිව් ජර්සි. එතකොට 10 නිව් ජර්සි. 10 නිව් ජර්සි. 11 දකුණු කැරොලිනා. 11 දකුණු කැරොලිනා. 11 දකුණු කැරොලිනා. ඊළඟට 12 පෙන්සිල්වේනියා. 12 පෙන්සිල්වේනියා. මෙන්න මෙතන 12 පෙන්සිල්වේනියා. 13 12 මෙතන පුතේ මෙන්න මේක තමයි පෙන්සිල්වේනියා. මෙන්න මෙතන 13 කියලා සිතියමෙත් හදාගන්න. හරිද? 13 ජෝර්ජියා. 13 ජෝර්ජියා. හරිද? පැටළුණාද කාට හරි?
මෙන්න මෙතන 12 ඉලක්කම් දෙකක් සිටියමින් තියෙනවා. මෙතන මෙන්න මේක පෙන්සිල්වේනියාව. මෙන්න මෙතන මේ එළියට ඇවිල්ලා තියෙන තුඩුවත් එක්ක මෙතන තියෙන කොටස තමයි ජෝර්ජියා අවසාන ජනපදය. ඒක තමයි 13 වෙනි අංකය. හරිද? ජෝර්ජියා. ඔන්න අපි ලියාගමු හරි නේද? ලකුණු කරගෙන ඉවරයි නේද? කාට හරි මග ඇරුණද? සිතියම මග ඇරුණු කෙනෙක් නෑ නේද? හරි පුතේ අපි ඊළඟ කොටසට යමු. ලියා ගන්න. ඔන්න ඇමරිකා අර 3 වෙනි පිටුවේ ජනපද වලට පහලින් දීලා තියෙනවා රූල් ටිකක්. ඒ එතන ලියා ගන්න. මේකත් පොයින්ට් විදිහට ලියා ගමු. ලියා ගන්න පුතේ. කොලම්බස්ගේ පැමිණීමෙන් පසු ගත වුණු ශතවර්ෂ. එතකොට ශෙලනි මට කියන්න ශතවර්ෂයක් කියන්නේ වර්ෂ කොච්චරද? 100ක්. ශතවර්ෂයක් කියන්නේ වසර 100ක්. එතකොට සියවසක් කියන්නේ ජෙනෝල් ක්‍රිකට් ගහනකොට ශතවර්ෂයක් කියන එක ශතකයක් කියන එක ගන්නව නේද? කීයක්ද එතකොට? හරි. කවුරු හරි මේ උබතෝ කෝටික ප්‍රශ්නෙට පිළිතුරක් දාන්න කෙනෙක් ඉන්නවද නිවැරදිව? අතිල, චෙනුලි මට කියන්න ශතවර්ෂයක් කියන්නේ කොච්චරක්ද? චෙනුලි, අතිල මොකද්ද පුතා? 100ක් අවුරුදු ශතවර්ෂයක් කියන්නේ 100ක් කියලා. අවුරුදු 100ක්. අවුරුදු 100ක්. චෙනුලි කියන්නකෝ. චෙනුලි අවුරුදු 100ක්. අවුරුදු 100ක්. තව එක්කෙනෙක් දාලා තියෙනවා ශතවර්ෂයක් කියන්නේ අවුරුදු 100ක් කියලා. ශාමලී දාලා තියෙනවා පුතේ නේද? එතකොට ඔව් නේද? වසර 100ක් තමයි ශතවර්ෂයක් කියන්නේ. හරිද? එතකොට කාගේ ආගමනේ ඉඳන්ද වසර ශතවර්ෂයකමාරක් යනවා කියලා කියන්නේ? කාගේ ආගමනේ ඉඳන්ද? කොලම්බස් ආගමනේ ඉඳන් නේද? එතකොට ලියාගමු කොලම්බස්ගේ පැමිණීමෙන් පසු ගත වුණු ශතවර්ෂයකමාරක් පමණ කාලය තුල යුරෝපා ජාතීන් ඇමරිකාවේ විවිධ ප්‍රදේශයන් වල
තම ජනපදකරණයේ නියලුනි. තම ජනපදකරණයේ නියලුනි. ඊළඟට පුතා ලියා ගන්න දෙවෙනි පොයින්ට් එක විදිහට ප්‍රංශවරුන් හා පෘතුගීසීන් ඔන්න ප්‍රංශවරුන් සහ ප්‍රංශයයි පෘතුගීසීනුයි දකුණු ඇමරිකානු ප්‍රදේශවලද දකුණු ඇමරිකානු ප්‍රදේශවලද ජනපදකරණයේ නියලුනි. දකුණු ඇමරිකානු ප්‍රදේශවල ජනපදකරණයේ නියලුනි. ඊළඟට තුන්වෙනි පොයින්ට් එක විදිහට ලියා ගන්න පුතේ. බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශයන් පුතේ මෙන්න මෙතන වැරදුනා. ප්‍රංශයන් නෙමෙයි. මෙතන ලියා ගන්න ඉස්පාඤ්ඤයන් හා පෘතුගීසීන්. දකුණු ඇමරිකාවේ ඉස්පාඤ්ඤයන් හා පෘතුගීසීන් ඊට පස්සේ මේ උතුරු ඇමරිකාවේ තමයි ප්‍රංශයන් හා බ්‍රිතාන්‍ය ජාතිකයන්. කලින් පොයින්ට් එකේ හදාගන්න ප්‍රංශය කියන තැනට අයින් කරලා ඉස්පාඤ්ඤයන් සහ පෘතුගීසීන් ඊළඟට දෙවෙනි පොයින්ට් එකේදී තමයි අපි ලියන්න ගත්තේ බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශයන් උතුරු ඇමරිකානු ප්‍රදේශවලත් ජනපද පිහිට විය. ජනපද පිහිට විය. හරිද? ඔන්න ඊළඟට පුතේ ලියා ගන්න කළු පෑනෙන් ඊළඟ පොයින්ට් එක. හතරවෙනි පොයින්ට් එක ඇමරිකා එක්සත් ජනපදය පිහිටවන ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය පිහිටවන ලැබුවේ මෙන්න මේ කොටස තමයි. මෙන්න මේ යට තියෙන කොටස තමයි ඇමරිකා එක්සත් ජනපදය. පිහිටවන ලැබුවේ බ්‍රිතාන්‍යයන් විසින් උතුරු ඇමරිකානු ප්‍රදේශවලය. උතුරු ඇමරිකානු ප්‍රදේශවලය. ඊළඟට පුතේ ලියා ගන්න එක්දාස් 607 දී
1607 දී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් වර්ජිනියා 1607 දී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් වර්ජිනියා ජනපදය පිහිටවීමත් සමග උතුරු ඇමරිකානු ප්‍රදේශ උතුරු ඇමරිකානු ප්‍රදේශ බ්‍රිතාන්‍ය ජනපදකරණයට යටත්ව බ්‍රිතාන්‍ය ජනපදකරණයට යටත්ව ශතවර්ෂ ගණනාවක් පැවතුණි. බ්‍රිතාන්‍ය ජනපදකරණයට යටත්ව ශතවර්ෂ ගණනාවක් පැවතුණි. ඊළඟ පොයින්ට් එක විදිහට ලියා ගන්න. බ්‍රිතාන්‍ය සමාගම් පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් බ්‍රිතාන්‍ය සමාගම් පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් වල මැදිහත් වීමෙන් ජනපදකරණය සිදුවිය. ඊට පස්සේ ලියා ගන්න පුතේ ඊළඟ පොයින්ට් එක වරින් වර පැමිණි සාමාන්‍ය පැනෙන් ලියා ගන්න. වරින් වර පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයන් 1733 වන විට නව ජනපද 13ක් පිහිටවා ගැනීමට සමත් විය. මෙම ජනපද 13න් 12ක්ම ආරම්භ වූයේ 1682 මෙම ජනපද 13න් 12ක්ම ආරම්භ වූයේ 1682 අතර කාලයේය. එක්දාස් 733 දී අවසන් ජනපදය වූ ජෝර්ජියා
ජනපදය පිහිටවා ගැනීම සමග ජනපදය පිහිටවා ගැනීම සමග බ්‍රිතාන්‍යයන්ට උතුරු ඇමරිකානු විශාල ප්‍රදේශයක් බ්‍රිතාන්‍යයන්ට උතුරු ඇමරිකානු විශාල ප්‍රදේශයක ජනපදකරණයේ නියැලෙන්නට හැකි වුණි. ඊළඟට පුතේ ලියා ගන්න රතු පෑනකින් ආගමික නිදහස හා වාණිජ ප්‍රතිලාභ ආගමික නිදහස හා වාණිජ ප්‍රතිලාභ ලබා ගැනීමට මෙම ජනපද පිහිටවීමේ ප්‍රධාන අරමුණ විය. මෙම ජනපද පිහිටවීමේ ප්‍රධාන අරමුණ විය. ඊළඟට තව චූටි පොයින්ට් දෙකක් ලියන්න තියෙන්නේ. ඉඩ ටික පිළිමහ ගන්න. ඊළඟ පොයින්ට් එක සාමාන්‍ය පෑනෙන් ලියන්න පුතේ. ජනගහන සංයුතිය ජීවන ක්‍රමය කමා දාන්න. ජනගහන සංයුතිය කමාවක් ජීවන ක්‍රමය හා ආර්ථික කටයුතු අතින් ජනපද අතර වෙනස්කම් දක්නට ලැබුණි. ජනපද අතර වෙනස්කම් දක්නට ලැබුණි. එතකොට අවසාන පොයින්ට් එක පුතේ 18 වන සියවසේ වන විට මෙම නව ජනපද ජනතාව ඉංග්‍රීසි භාෂාව කතා කළද කමවත් දාන්න වෙනස් වූ සංස්කෘතියකට අනුව හැඩගැසුණු ජනතාවක් විය. හරිද? පුතාලා ලියලා ඉවරයිද? ඔන්න අපි ඊළඟ ටික ආයි සාකච්ඡා කරමු. පුතේ දැන් මට කියන්න කාටද මතක ක්‍රිස්ටෝෆර් කොලම්බස් මහා ස්තූපත් හොයාගත්තේ මොන අවුරුද්දේද? කාටද මතක? ක්‍රිස්ටෝෆර් කොලම්බස් මහා ස්තූපත් හොයාගත්තේ මොන අවුරුද්දේද? ශෙලනී පුතේ මොන අවුරුද්දේද? 1492. 1492 ඉඳන් ඊට පස්සේ ශතවර්ෂ එකහමාරක් යනකොට එතකොට ශතවර්ෂ එකහමාරක් කියන්නේ කොච්චර කාලයක්ද අතිල පුතේ? අවුරුදු 150ක් නේද? එතකොට ආසන්න වශයෙන් 1500 ඉඳන් තව අවුරුදු 150ක් යනකොට කීයද?
1650 වෙනකොට නේද? 650 වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඔන්න ඇමරිකානු ප්‍රදේශයන් වල ජනාවාස නැත්තම් ජනපදකරණය සම්පූර්ණ වෙන්න පටන් අරන් තියෙනවා නේද? එතකොට මේගොල්ලෝ පුතේ මේ යුරෝපයේ නැත්තම් බ්‍රිතාන්‍යයේ ඉඳන් ආපු පිරිස ඇමරිකාවේ ජනපද කීයක්ද? 13ක් පිහිටවලා තියෙනවා කියලා අපි කතා කළා. නේද? ඒ 13 මොනවද කියලා අපි කලින් උඩින් ලියාගත්තා. එතකොට 1602 ඉඳන් 1682 දක්වා කාලය තුල මොකද්ද වෙලා තියෙන්නේ? මේ ජනපද 13න් කීයක්ද? 12ක් පිහිටවා ගන්න මේගොල්ලන්ට හැකියාව ලැබිලා තියෙනවා. අවසන් ජනපදයේ වෙච්ච ජෝර්ජියා ජනපදය 1733 දී පිහිටවාගෙන තියෙනවා. මොකද්ද? ඔන්න මුලින්ම බහමාස් දූපත් සොයාගත්තා මේ 1492 දී. ඒ කියන්නේ ආසන්න වශයෙන් 1500 දී පමණ. හරිද? ඊට පස්සේ පුතේ ශත වර්ෂ එකහමාරක් ගියාට පස්සේ මේගොල්ලන්ට හැකියාවක් ලැබිලා තියෙනවා මේ ඉංගලන්තයේ ඉඳන් ඇමරිකාවට ඇවිල්ලා උතුරු ඇමරිකානු ප්‍රදේශයන් වල ජනාවාස කරන්න. එතකොට මේගොල්ලෝ 1602 ඉඳන් 1682 වගේ කාලය වෙනකොට මේ ප්‍රධාන ජනපද තුනෙන් 12ක් උතුරු ඇමරිකානු ප්‍රදේශයන් වල පිහිටවලා තියෙනවා. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? 1733 වෙනකොට තමයි 13 වෙන ජනපදය වන ජෝර්ජියා ජනපදය පිහිටවලා තියෙන්නේ. එතකොට මේ ජනාවාසකරණයේදී නැත්තම් යුරෝපයෙන් ආපු පිරිස් ඇමරිකානු ප්‍රදේශයන් වල පදිංචි වීමේදී අපි දන්නවා පුතේ උඩින් තියෙන උතුරු ඇමරිකාව පහළින් තියෙන දකුණු ඇමරිකාව. එතකොට මේ එංගලන්තයේ සහ ප්‍රංශය වැරදුනා. එංගලන්තයේ සහ ප්‍රංශයේ කියන ජාතිකයන් උතුරු ඇමරිකානු ප්‍රදේශයන් වල ඉස්පාඤ්ඤයන් සහ පෘතුගීසීන් කියන ජාතිකයන් දකුණු ඇමරිකානු ප්‍රදේශවල ජනපදකරණයේ නියැලලා තියෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍යයන්ට හැකියාව ලැබෙනවා අපි දැන් වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදය කියලා හඳුන්වන මේ ප්‍රදේශය තුල ජනපදකරණයේ නියැලෙන්න. එතකොට සමස්තයක් විදිහට ගත්තහම පුතේ 1733 වෙනකොට මේ එංගලන්තයේ ඉඳන් ආපු ජනපිරිස් උතුරු ඇමරිකානු නැත්තම් මෙන්න මේ එක්සත් ජනපදයේ කියන අලුත් ජනපදය තුල නව යුගයක් ආරම්භ කරන්න අවශ්‍ය පසුබිම සකස් කරගෙන තියෙනවා. ඒ අනුව මේ එංගලන්තයේ ඉඳන් ආපු පිරිස් මේ උතුරු ඇමරිකානු ප්‍රදේශයන් වල නැත්තම් ඇමරිකා එක්සත් ජනපදයේ ආශ්‍රිතව පදිංචි වුණත් මේ එංගලන්තයේ හිටපු පිරිස් හා මේ උතුරු ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන පිරිස් අතර යම් අසමානතා තිබිලා තියෙනවා නේද? අපි වර්තමානයේ උනත් කතා කරනවා ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නකොට ඕගොල්ලෝ කියනවා නේද? ඇමරිකන් ඉංග්‍රීසි බ්‍රිටිෂ් ඉංග්‍රීසි කියලා කොටස් දෙකකට ඉගෙන ගන්නවනේ. එතකොට ඒ වගේ පුතේ මොකක්ද වෙලා තියෙන්නේ? මේගොල්ලෝ අතර යම් වෙනස්කම් තිබිලා තියෙනවා. හරිද? ඒ වගේම ඔන්න මේ එංගලන්ත පිරිසක් වුණාට මේගොල්ලෝ ස්වාධීන නැත්තම් ඒගොල්ලන්ට ආවේනික වූ ලක්ෂණ සංස්කෘතියක් ආර්ථිකමය වශයෙන් වෙනස්කම් දක්වන්න කටයුතු කරනවා. හරිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි පුතේ ඇමරිකානු එක්සත් ජනපදයේ නැත්තම් බ්‍රිතාන්‍යයන් විසින් උතුරු ඇමරිකානු ප්‍රදේශයන් වල ජනපදකරණයේ නියැලුනේ. එතකොට මේගොල්ලෝ ජනපද 13ක් පිහිටවාගෙන තියෙනවා මේ වෙනකොට. හරිද? එතකොට අපි දැන් ඊළඟ කොටසෙන් කතා කරමු ඇමරිකානු ජනපදකරණයේ කොහොමද ඉන්පස්සේ බ්‍රිතාන්‍ය පරිපාලන කටයුතු ගොඩ නැගුණේ කියලා. හරිද? එතකොට එන්න පුතේ 3 වෙනි පිටුවේම තියෙනවා
පහලින් ඇමරිකන් ජනපද හා බ්‍රිතාන්‍ය පාලනය කියලා අනුමාතෘකාවක්. ඒ යටතේ අපි ලියාගමු ඇමරිකාවේ ජනපද පිහිටවීමට මූලිකත්වය ගත් පිරිස් බ්‍රිතාන්‍ය රජය මගින් ලබා දෙන අවසර පත්‍රය ලබා ගත යුතු විය. හරිද? ඔන්න පළවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න පුතේ. රූල් අරින්න එපා, ඉඩ මදි වෙයි. දෙවෙනි පොයින්ට් එක බ්‍රිතාන්‍ය කොන්දේසි වලට එකඟ වී ජනපද පිහිට විය. එහිදී බ්‍රිතාන්‍යයෙන් ඇමරිකාවට යන පිරිස් බ්‍රිතාන්‍ය ආධිපත්‍ය පිළිගත යුතු බව හා මව් රටේ නීතිය ජනපදවල ක්‍රියාත්මක විය යුතු බව නව ජනපදවාසීන්ට ප්‍රකාශ කළේය. ඊළඟට පුතේ තුන්වෙනි පොයින්ට් එක ලියා ගන්න. තුන්වෙනි පොයින්ට් එක ජනපදවල පාලනය මෙහෙයවන ලද්දේ ආණ්ඩුකාරතුමා විසිනි. ඊළඟට හතරවෙනි පොයින්ට් එක ලියා ගන්න. හතරවෙනි පොයින්ට් එක පුතේ බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අතර පැවති
දුර හේතුවෙන් හා නාවික ගමනාගමනයේදී කාලය ගතවන නිසා බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අතර පැවති දුර හේතුවෙන් හා නාවික ගමනාගමනයේදී කාලය ගතවන නිසා පණිවිඩ හෝමාරුවට බාධා ඇතිවිය. පණිවිඩ හෝමාරුවට බාධා ඇතිවිය. ඊළඟට පුතේ ලියාගන්න පස්වෙනි පොයින්ට් එක 1763 වන තෙක් බ්‍රිතාන්‍ය දේශපාලන ප්‍රතිපත්තිය 1763 වන තෙක් බ්‍රිතාන්‍ය දේශපාලන ප්‍රතිපත්තිය ඇමරිකානු ප්‍රදේශවල ලිහිල්ව පැවතුණි. ඊට පස්සේ පුතේ රතු පෑනකින් මේක ලියාගන්න. හයවෙනි පොයින්ට් එක. රතු පෑනකින් ලියාගන්න. 1763ට පෙර ජනපද වාසීන්ට වරහන් ඇතුලේ ලියාගන්න ඇමරිකානු කියලා වරහන් ඇතුලේ ලියාගන්න. ජනපද වාසීන්ට ඇමරිකානු වරහන් ඇතුලේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රධාන ගැටලූන් දෙකක් පැවතුණි. ඊට පස්සේ ටිකක් තියලා එනම් කියලා ක්‍රමාවක් දාලා 1 2 කියලා පහළ තීරුවේ ලියන්න. ආරක්ෂාව සම්බන්ධව ප්‍රධාන ගැටලූන් දෙකක් පැවතුණි. තිතක් එනම් ක්‍රමාවක් 1 යටින් තියෙන රුල ලියන්න. ප්‍රංශවරුන්ගේ තර්ජන ඊළඟට පුතේ ප්‍රංශවරුන්ගේ තර්ජන ඒක යටතේ ලියාගන්න. සාමාන්‍ය පෑනෙන් මේක ලියාගන්න. බ්‍රිතාන්‍ය ජනපදවලට උතුරින් ප්‍රංශවරුන්ගේ ජනපද පැවති නිසා
ජනපදවාසීන්ට මව් රාජ්‍යයේ ආරක්ෂාව අවශ්‍ය විය. මව් රාජ්‍යයේ ආරක්ෂාව අවශ්‍ය විය. ඊළඟට ලියා ගන්න පුතේ 1756ත් 1756ත් 1763ත් 1756ත් 1763ත් අතර කාලයේ ප්‍රංශයන් හා බ්‍රිතාන්‍යයන් හත් අවුරුදු ඒක highlight කරගන්න. 7 අවුරුදු කියන එක highlight කරගන්න. 7 අවුරුදු යුද්ධයක් පැවතුණි. 7 අවුරුදු යුද්ධයක් පැවතුණි. එතෙන්ටම ලියා ගන්න. ප්‍රංශයන් පරාජය වීමත් සමග පරාජය වීමත් සමග ප්‍රංශය හා බ්‍රිතාන්‍ය සාකච්ඡා කර සාම කිවිසුමකට අස්සන් තැබීය. ඔන්න ඊළඟට පුතේ දෙවැනි එක. පළවෙනි එක තමයි ප්‍රංශයන්ගෙන් එල්ල වෙච්ච අභියෝග. ඊළඟට දෙවැනි අභියෝගය තමයි ආරක්ෂාව සම්බන්ධව පැවති දෙවැනි අභියෝගය. දෙක දාලා ලියන්න. ආයි පුතේ රතු පෑනෙන් ලියන්න. රතු ඉන්දියානුවන් එල්ල කළ බලපෑම්. රතු ඉන්දියානුවන් එල්ල කළ බලපෑම්. ඒක යටතේ සාමාන්‍ය පෑනෙන් ලියා ගන්න. ලියා ගන්න පුතේ. ප්‍රංශයන් බලවත්ව සිටි කාලයේදී බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව රතු ඉන්දියානුවන් කටයුතු කළේය. සත් අවුරුදු යුද්ධයෙන් පසුව
සත් අවුරුදු යුද්ධයෙන් පසුව ප්‍රංශයන් පරාජයට පත් වූ විට ප්‍රංශයන් පරාජයට පත් වූ විට රතු ඉන්දියානු තර්ජනද අඩු විය. රතු ඉන්දියානු තර්ජනද අඩු විය. හරිද? ඔන්න පුතේ අපි දැන් කතා කරමු. අපි මුලින්ම ඉගෙන ගත්තා මොකද්ද? හරි. ඕගොල්ලෝ ලියලා ඉවරයි නම් පුතාලා ඉමෝජියක් දාන්න. ලියලා ඉවර දරුවෝ ඉමෝජියක් දාන්න. කට්ටියට දැන් නිින්ද ගිහිල්ලාද? නිින්ද ගිහිල්ලාද ළමයි? හරි. හැමෝම දැන් ලියලා ඉවරයිද? හරි. එතකොට පුතේ අපි දැන් කතා කරමු මේ බ්‍රිතාන්‍යයන්ගේ මැදිහත් වීමෙන් තමයි ඇමරිකානු ප්‍රදේශයන් වල ජනපදකරණය නියැලුනේ. එතකොට බ්‍රිතාන්‍යයන් මොකද කිව්වේ? ඕගොල්ලෝ නැත්තම් මේ අලුතෙන් ජනපද පිහිටවන්න යන අයට කියනවා ඔයගොල්ලෝ ජනපද පිහිටවන්න යනවා නම් බ්‍රිතාන්‍යයන්ගේ අවසර පත්‍රයක් අරගෙන තමයි යන්න ඕනි. නැත්තම් මොකද්ද වෙන්නේ? මේ තොටු පොළවල් වල ඉන්නවා බ්‍රිතාන්‍යයන්ට අයිති නිලධාරී. ඒගොල්ලෝ බලනවා ඇසලට එනකොට අපි අර කොන්සර්ට් එකක් හරි නැත්නම් ග්‍රවුන්ඩ් එකකට ටිකට් එහෙම බලන්න යනකොට මොකද කරන්නේ? අපේ අවසර පත්‍රය බලනවනේ. ඒ වගේ මේගොල්ලෝ තොටු පොළවල් වල ඉඳන් පුතේ චෙක් කරනවා බ්‍රිතාන්‍යයෙන් නිකුත් කරන අවසර පත්‍රය අරගෙන දෙන්නේ කියලා. ඒ වගේම බ්‍රිතාන්‍යයන් කියනවා මොකද්ද? මේ ප්‍රදේශයන් වල ජනපදකරණය යන්න බ්‍රිතාන්‍ය රජයේ මැදිහත් වීමක් වෙන්නේ නැහැ. හැබැයි ජනපදකරණය යනකොට ප්‍රවේශ පත්‍රයක් අරගෙන යන්න ඕනි. ඒ වගේම අවසර දෙනවා තනි පුද්ගලයන්ට මේ ජනපදකරණය නියැලෙන්න යන්න. ඒ වගේම කණ්ඩායම් වශයෙන් නැත්නම් සමාගම් වශයෙන් යන්න පුළුවන් කියලා බ්‍රිතාන්‍යයන් විසින් මේ ජනපදකරණය නියැලෙන්න බලාපොරොත්තු වෙන ජනතාවට උපදෙස් දෙනවා. ඒ වගේම මේගොල්ලන්ව බාලා කියා ගන්න මේ පාලනය කර මේ ප්‍රදේශ යන්නේ දැන් උතුරු ඇමරිකානු ප්‍රදේශ පාලනය කරගෙන යන්න මොකද්ද කරන්නේ? ආණ්ඩුකාරවරයෙක්ව බ්‍රිතාන්‍ය රජයේ මැදිහත් වීම යටතේ පත් කිරීම සිද්ධ කරනවා. හරිද? ඒ වගේම මොකද්ද තවදුරටත් වෙන්නේ? මේගොල්ලන්ගේ ඔන්න පුතේ මොකද්ද මෙතන තියෙන්නේ? උතුරු ඇමරිකාවේ මේ තීරුවයි මෙන්න මේ බටහිර යුරෝපයේ මෙන්න මේ කොටසයි මේ අතර අට්ලාන්ටික් සාගරය තියෙනවා. හරිද? අට්ලාන්ටික් සාගරය තියෙන හින්දා මොකද්ද වෙන්නේ? ඔන්න ප්‍රදේශ දෙක අතර දුර තියෙන පරතරය වැඩි. ඒ නිසා මොකද්ද වෙන්නේ? මේගොල්ලන්ට පණිවිඩ හෝමාරු කරන්න අනිකුත් අවශ්‍යතා සොයා බලන්න යන කාලය වැඩි. ඇයි? ප්‍රදේශ දෙකක් අතර තියෙන දුර මේ මෙන්න මේ කොටසයි මෙන්න මේ එංගලන්තයේ අතර තියෙන දුර වැඩි නිසා මුහුදු ගමන් වලින් තමයි මේ කාලේ මේ ප්‍රදේශයන් අතර සම්බන්ධතා ගොඩනගා ගත්තේ. ඒ නිසා මොකද වෙන්නේ? ඔන්න එංගලන්තයෙන් එවන පණිවිඩයක් ඇමරිකාවට යන්න විශාල කාලයක් ගත වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ජනපදකරණයේ නියැලෙච්ච මේ ජනතාවට මෙහින් නිකුත් කරන අලුත් නියෝග නීති රීති මෙන්න මේ ඇමරිකාවට එනකොට ටික කාලයක් යනවා. ඒ නිසා මේ ජනතාවට යම් තරමක් දුරට තමන්ට හැකි නිදහසේ ඉන්න අවස්ථාව ලැබුණා. හරිද?
ඒ නිසා මේ ජනතාව මොකක්ද කළේ මේ බ්‍රිතාන්‍යයන්ගේ විවිධ බලපෑම් වලට ලක් වුණත් ඒවා එතරම් දුරට තැකීමක් කළේ නෑ මොකට යම්තාම් දුරකට නිදහසේ ඉන්න හැකියාව ලැබිච්ච නිසා. මොකද ඊට පස්සේ 1763ට කලින් මොකක්ද වෙන්නේ? මේගොල්ලන්ට ආරක්ෂාව සම්බන්ධව ප්‍රධාන ගැටලුන් දෙකක් තිබ්බා. අපි දන්නවනේ මොකක්ද ආසියාතික ප්‍රදේශයන් වලත් අපි කතා කළා මුලින්ම අග්නිදිග ආසියානු ප්‍රදේශයන් වල තමයි එංගලන්ත ජාතීන් හා ප්‍රංශ ජාතිකයන් ආවේ. ඒ ඇවිල්ලා මොකද කළේ පුතේ මේ දෙගොල්ලෝ එකිනෙකට තරඟ කරගත්තා ඒ ප්‍රදේශයන් වල බලය පිහිටවා ගන්න. ඒ වගේමයි මේගොල්ලෝ උතුරු ඇමරිකාවට ගිහිල්ලා ප්‍රංශයයි බ්‍රිතාන්‍යයි කියන අය තරඟ කරගන්නවා. ඒ නිසා මේ උතුරු ඇමරිකාවේ නැත්නම් එක්සත් ජනපදයේ තුල හිටපු බ්‍රිතාන්‍ය ජාතිකයන්ට තිබ්බ ප්‍රධානතම අභියෝගය තමයි ප්‍රංශ ජාතිකයන් එල්ල කළ අභියෝගය. මොකද්ද? තිබ්බ ප්‍රධානතම අභියෝගය තමයි ප්‍රංශ ජාතිකයන් එල්ල කළ අභියෝගය. හරිද? එතකොට මේ ප්‍රංශ ජාතිකයන් නිතර ඇමරිකානු නැත්නම් මේ එංගලන්ත ජාතිකයන්ට බලපෑම් කළා, යුද්ධ කළා, තමන්ගේ බලය ව්‍යාප්ත කරගන්න කටයුතු කළා, උන් සතුව තියෙන දේවල් පැහැරගත්තා. මේ විදිහට යුද්ධ කරමින් අවුරුදු 7ක් කාලය ගත කළා. එතකොට මේ කාලයට අපි කියනවා සත් අවුරුදු යුද්ධය කියලා. හරිද? සත් අවුරුදු යුද්ධය කියලා අපි ලියාගත්තේ මොන කාලයේද? ෂෙනලි කියන්න බලන්න සත් අවුරුදු යුද්ධය තිබ්බ කියලා ලියාගත්තේ මොන කාලයේද? දැන් ළමයි නිදිද මන්දා? 1757 1763 අතර කාලේ. 1756 ඉඳන් 1773. එතකොට පුතේ සත් අවුරුදු යුද්ධයක් තිබුණා කවුරුයි අතරද? ප්‍රංශ ජාතිකයන් සහ ඒ වගේම මේ බ්‍රිතාන්‍ය මේ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වෙලා හිටපු බ්‍රිතාන්‍ය ජාතිකයන් සමග. එතකොට මේ යුද්ධයෙන් අවසානයේදී මොකද වෙන්නේ? බ්‍රිතාන්‍ය ජාතිකයන් දිනනවා නැත්තම් ඇමරිකානු එක්සත් ජනපද වාසීන්ට ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා අවසානයේදී ප්‍රංශයන් සහ බ්‍රිතාන්‍යයන් එකතු වෙලා සාමගිය උසමක් අත්සන් කිරීම කළා. තමන්ගේ ප්‍රදේශවල බලය තවදුරටත් ඒ විදිහටම පවත්වාගෙන යමුයි කියලා තීරණය කළා. හරිද? එතකොට ඒ වගේම මේගොල්ලන්ට තිබ්බ දෙවෙනි ගැටලුව තමයි පුතේ නැත්තම් දෙවෙනි ආරක්ෂක බලපෑම තමයි මොකද්ද? කාටද කියන්න පුළුවන් දෙවෙනි ආරක්ෂාව තහවුරු කර ගැනීමේදී එල්ල වෙච්ච අනිත් බලපෑම මොකද්ද? මතක කාටද? රතු ඉන්දියානුවන් එල්ල කරන ලද බලපෑම. රතු ඉන්දියානුවන් එල්ල කරපු බලපෑම නේද? ඔන්න එකක් ප්‍රංශ ජාතිකයන්, අනිත් එක රතු ඉන්දියානුවන්. දැන් රතු ඉන්දියානුවන් කියන්නේ කවුද පුතේ? රතු ඉන්දියානුවන් කියන්නේ කවුද? කාටද මතක රතු ඉන්දියානුවන් කියන්නේ කවුද කියලා? ඇමරිකාවේ කලින්ම හිටපු කට්ටිය ස්වදේශිකයෝ. අන්න හරි නේද? ඇමරිකාවේ කලින් පදිංචි වෙලා හිටපු කට්ටිය නැත්නම් ඇමරිකාවේ හිටපු ස්වදේශීය ජනතාව තමයි රතු ඉන්දියානුවන් කියන්නේ. ප්‍රංශයන් කියනවා මොකද්ද රතු ඉන්දියානුවන් පොළඹවනවා. මේ ඕගොල්ලන්ගේ මාතෘ භූමිය. මේ බ්‍රිතාන්‍යයන් ඇවිල්ලා අන්න ඕගොල්ලන්ගේ ප්‍රදේශය අටක් කරගෙන මේ අපිටත් ඉන්න දෙන්නේ නැහැ. ඒ හින්දා මේ ඒගොල්ලොත් එක්ක යුද්ධ කළා ඕගොල්ලන්ට අයිති ඕගොල්ලන්ගේ භූමිය බේරගන්න නිදහස් කරගන්න කියලා රතු ඉන්දියානුවන්ව පොළඹවීමක් කරනවා ප්‍රංශ ජාතිකයන්. හැබැයි මොකද්ද වෙන්නේ? 7 අවුරුදු යුද්ධයේ අවසානයේදී ප්‍රංශ ජාතිකයන් පරාජයට පත් වෙනවා. ඒ පරාජයට පත්වීමත් එක්ක මොකද වෙන්නේ? ඔන්න රතු ඉන්දියානුවන්ට සද්ද නැතුව තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ
ඉන්න වෙනවා. ඒ මොකද වෙන්නේ දැන් ප්‍රංශ ජාතිකයන් හින්දානේ මේගොල්ලෝ දැඟලුවේ. හැබැයි රතු ඉන්දියානුවන් කියන්නේ ස්වදේශීය ජාතියක්. ඒගොල්ලන්ට මේ එංගලන්තයට වගේ දියුණු තාක්ෂණයක්, කරියායුධ තාක්ෂණයක්, ඒ වගේම මුදල්, ඒ වගේම සෞභාග්‍යමත් මෞරාජ්‍යකින් සහාය ලැබෙන නැති පිරිසක් තමයි රතු ඉන්දියානුවන් කියන්නේ. ප්‍රංශයන් පරදිලා සාමගිවිසුමක් ගැහුවට පස්සේ රතු ඉන්දියානුවන්ටත් පුතේ නිහඬ වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න සිද්ධ වුණා. ඒ නිසා මේ 7 අවුරුදු යුද්ධයේ ප්‍රංශේ පරාජය වීමත් එක්ක රතු ඉන්දියානුවනුත් නිහඬ වීම සිද්ධ වෙනවා. ඒ නිසා මොකද ඔන්න බ්‍රිතාන්‍ය නැත්තම් මේ බ්‍රිතාන්‍යයේ ඉඳන් ඇවිල්ලා ඇමරිකාවේ ජනපද පිහිටවූ පිරිස්ට තිබ්බ ප්‍රධානතම ආරක්ෂක ගැටලුන් දෙක මෙයින් පස්සේ විසඳුමකට පත්වීම සිද්ධ වුණා. හරිද? දැන් ඔයගලන්ට පැහැදිලිද? ඔන්න ඔය විදිහට මොකද්ද වෙන්නේ? තව දුරටත් ඇමරිකානු ප්‍රදේශයන් වල නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ බලය තහවුරු කරගන්න මේ බ්‍රිතාන්‍යයේ ඉඳන් ආපු ජනපදකරණයේ නියැලෙච්ච ජනතාවට හැකියාව ලැබුණා. හරිද? දැන් පැහැදිලිද? මෙතෙන්ට වෙනකම් පැහැදිලි දරුවෝ කොයි මොචියක් දාන්න බලන්න. පැහැදිලිද? කියන්නකෝ. එක්කිනාද ඉන්නේ? දෙන්නෙක් ඉන්නවා. කොහොනිත් අය? අනිත් අයට පැහැදිලි නැද්ද? නැත්තම් නිින්ද ගිහිල්ලාද? දැන් බුද්ධිමතත් ඇති කට්ටියට. හරිද? පුතේ ඔන්න මම සමරි එකක් කියන්නම් පුතාලා පැහැදිලිව අහගෙන ඉන්න වෙන වැඩ කරන්න එපා කවුරුත්. අන්න මට දැන් ඔයගොල්ලෝ උදව් කරන්න ඕනි. හරිද? අපි මුලින් ඉඳන් කතා කරමු. ඔන්න මං කිව්වා දේශ ගවේෂණයට යොමු වුණා කියලා යුරෝපා ජාතීන් දේශ ගවේෂණයට යොමු වීමත් එක්ක කාටද වැරදුනේ? තමන් ආපු ගමන තමන් හොයාගන්න ආපු ප්‍රදේශයේ කවුද වැරදිලා කිව්වේ? මම මේ ඉන්දියාවට ආවේ මෙන්න මං ඉන්දියාව හොයාගත්තා කියලා කවුද කිව්වේ? ක්‍රිස්ටෝෆර් කොලම්බස්. ක්‍රිස්ටෝෆර් කොලම්බස් මොන අවුරුද්දේද එහෙම කිව්වේ? මොන අවුරුද්දේද කිව්වේ? අන්න මම මේ ඉන්දියාව හොයාගත්ත මේ බලන්නකෝ ඉන්දියාව කියලා කවුද කිව්වේ? ක්‍රිස්ටෝෆර් කොලම්බස් කිව්වා. මොන අවුරුද්දේද එහෙම කිව්වේ? 1492. 1000 කීයද? 492. 1492 දී තමයි ක්‍රිස්ටෝෆර් කොලම්බස් කිව්වේ පුතේ. ඊට පස්සේ මොකක්ද උනේ? ඊට පස්සේ තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ක්‍රිස්ටෝෆර් කොලම්බස්ට වැරදිලා. මේක ඉන්දියාව නෙමෙයිනේ මේක වෙන රටක් කියලා කවුද කිව්වේ? කවුද එහෙම කිව්වේ? අමරිකෝද වෙස්පුචි. ඇමරිකෝද වෙස්පුෂි එහෙම කියන්න බලපාපු හේතුව මොකද්ද? අයියෝ මේ බලන්නකෝ ක්‍රිස්ටෝෆර් කොලම්බස් වැරදි දෙයන්නේ කියලා දෙන්නේ මේ ඉන්දියාව නෙමෙයිනේ. මේ බලන්න මේ මිනිස්සුන්ගේ හැමේ පාට වෙනස්නේ. ඒ වගේම වස්කෝද ගාම ඉන්දියාව හොයාගෙනනේ තියෙන්නේ. ඒ හින්දා මේක ඉන්දියාව වෙන්න බෑ කියලා කවුද ඇමරිකෝද වෙස්පුසි කිව්වා. ඒ නිසා එයාට කරන ගෞරවයක් විදිහට මේ නමක් නැති රටට මොකක් කියලාද කිව්වේ? ඇමරිකාව කියලා නම් කළා නේද පුතේ? ඊට පස්සේ මොකක්ද උනේ? ළමයි නිදිද? හැමෝම මයික් ඔන් කරලා කියන්න තමන්ට මතකේ වෙයි. ඊට පස්සේ මොකක්ද උනේ? ඇමරිකාවේ ජනපද පිහිටුවන්න මේ පුද්ගලයන්ට හරි පුද්ගල කණ්ඩායම් වලට හරි අවසර ලබා දෙනවා බ්‍රිතාන්‍යය. ඇමරිකාවේ ජනපද පිහිටවන්න මොකක්ද කළේ? අවසර ලබා දෙන්න මේ කටයුතු කළා. එතකොට පුතේ මොන රටවල් වලින්ද ඇමරිකාවට එන්න පටන් ගත්තේ කට්ටිය? මොන රටවල් වලින්ද?
අපි මේ ලියාගත්තා මොනරට මුලින්ම දේශ ගවේෂණයට යොමු වුණේ මුල්ම රට කවුද? ස්පාඤ්ඤවරු. ඊට පස්සේ ස්පාඤ්ඤවරු, ඕලන්ද ජාතිකයන්, පෘතුගීසීන්, ඒ වගේම ඉංග්‍රීසීන්, පංච ජාතිකයන් කියන අය ඔන්න එංගලන්තේ ඉඳන් ඇමරිකාවට ආවා. ඇමරිකාවට ඇවිල්ලා ඔන්න තමන්ට හම්බ වෙන තැන් වලින් තමන්ගේ ජනාවාස නැත්නම් ජනපදකරණය නියැලෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද්ද උනේ? ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා ටික කාලයක් යනකොට පුතේ ප්‍රංශ ජාතිකයන් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් උතුරු ඇමරිකානු ප්‍රදේශවලත් වැඩි වශයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ වගේම යුරෝපයේ ඉඳන් ආපු ස්පාඤ්ඤ ජාතිකයන් තා පෘතුගීසීන් දකුණු ඇමරිකානු ප්‍රදේශවලත් තමන්ගේ ජනාවාස පිහිටවා ගත්තා. නේද? එහෙම නේද උනේ? ඊට පස්සේ මොකක්ද උනේ? තව අතිල නිදිද ජෙනුල් නම් ඉන්නවා. නැද්ද? හරි. එතකොට චෙනුලි ඉන්නවද? ඔව් ටීචර්. ඉෂාරා ඉස්රා පුතේද දුවේද දන්නේ ඉන්නවද? ඔව් ටීචර්. ඊට පස්සේ කවුද අද ඉන්නේ? ඉස්රා ඉන්නවා. ශාමලි පුතා ඉන්නවද? ඉන්නවා ටීචර්. ඉන්නවා. ඊට පස්සේ කවුද ඉන්නේ අද තව? මේ කට්ටිය අපේ වෙනද ඉන්න කට්ටිය නේද? එතකොට පුතේ ඔන්න ඔය විදිහට තමයි මොකද්ද ජනපදකරණය ආරම්භ වුණේ. එහෙම ආරම්භ වෙලා ඔන්න ටික කාලයක් යනකොට ඒ ජනපද කොච්චරක් බිහි වුණාද? බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඇමරිකා එක්සත් ජනපදය තුල ජනපද කොච්චරක් බිහි කළාද? 13ක්. 13ක් නේද? 13ක්. ඒ කියන්නේ ක්‍රිස්ටෝෆර් කොලම්බස් ජනපද පිහිටවලා වස් එකහමාරක් වගේ යනකොට ජනපද 13ක් පිහිටවන්න හැකියාව ලැබුණා. ඉන් 1602 ඉඳන් 1682 වෙනකන් ජනපද 12කුත් අවසාන ජනපදය වෙච්ච ජෝර්ජියා ජනපදයේ 1733 පිහිටවන්න හැකියාව ලැබුණා. ඔන්න ඔය විදිහට පිහිටවා ගත්ත රටට අපි වර්තමානයේ වෙනකොට වගේ මේ කාලේ ඉඳන් අවසානයේදී කියන්න පටන් ගත්තේ මොන රාජ්‍ය කියලාද? මොන රාජ්‍ය කියලාද පුතේ කියන්න පටන් ගත්තේ? මට කියන්න. අපි වර්තමානයේදී කියන්නේ මොකද්ද? කාටද මතක ඒක? එක්සත් ඉතුරු කැල සම්පූර්ණ කරන්න. ඉස්රා පුතා කියන්න. හරි කියපු එක. එක්සත් ජනපද රාජ්‍ය. එක්සත් රාජධානිය කියනවා නේද? එක්සත් ජනපද. ඔව් එක්සත් ජනපදය කියනවා. හරිද? ඔන්න ඇමරිකාව පුතේ ඔන්න ඔය විදිහට තමයි ලෝක සිතියමට එක්ුණේ. හරිද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඔන්න මෙහෙම පිහිටවා ගත්ත රාජ්‍යය තුල ගැටලුන් නැති වෙනවා. මොන වගේ ගැටලුන්ද ඇති වෙන්නේ? එකක් තමයි එංගලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර මොකද්ද පවතින දුර හින්දා මොකද්ද වෙන්නේ? පණිවිඩ හුවමාරුවට බාධා ඇති වෙනවා. ඒ නිසා මොකද්ද වෙන්නේ? sannivedanaya තුල මේ එංගලන්ත ජාතිකයන් විසින් එවන නීති රීති අනපනත් ක්‍රියාත්මක වෙන්න පරක්කු වෙනවා. හරිද? අනිත් එක මොකද්ද වෙන්නේ? මේ ආණ්ඩුකාරවරයෙක් පත් කරනවා මේ ප්‍රදේශයන් වල පාලන කටයුතු පිළිබඳව සොයා බලන්න. ඒ වගේම එංගලන්තය කියනවා ඇමරිකාවට යනවා නම් එංගලන්ත රජය මගින් පිරිනමන ප්‍රවේශ පත්‍රය අරගෙන යන්න ඕනි කියලා. නැත්නම් ජනපදකරණේ නියැලෙන්න අවස්ථාව හම්බ වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මෙන්න මේ රාජ්‍යයට නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයට ප්‍රධාන ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන ගැටලුන් දෙකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකක්ද මේ පුතේ ගැටලුන් දෙක? මොකක්ද ගැටලුන් දෙක? කාටද මතක?
චෙනුලි මතකයිද? චෙනුලි ඉන්නවද? ප්‍රංශවරුන්ගේ තර්ජන. අන්න හරි. ප්‍රංශවරුන්ගේ තර්ජන. තව කවුද මයික් එක ඔන් කළා? ඉස්රා පුතේ කියන්න අනිත් ගැටලුව මොකද්ද කියලා? රතු ඉන්දියානුවන් එල්ල කළ බලපෑම. අන්න හරි. රතු ඉන්දියානුවන් එල්ල කළ බලපෑම. එතකොට ප්‍රංශවරුන්ගේ තර්ජන පැවති කාලේ අපි කියනවා සත් අවුරුදු යුද්ධය කියලා. ඒ සත් අවුරුදු යුද්ධය කොයි කාලවකවානුවේද තිබුණේ? මට කියන්නේ කෙනෙක් කොයි කාලවකවානු වලද තිබුණේ පුතේ? 1756ත් 1763ත් අතර. අන්න හරි. 1756ත් 1763ත් අතර අවුරුදු 7ක කාලයක් සත් අවුරුදු යුද්ධය තිබුණා. ඒකෙන් කවුද අවසානයේදී දිනුවේ පුතේ කියන්න? බ්‍රිතාන්‍ය. බ්‍රිතාන්‍යයන් දිනුවා. කවුද පරාජයටපත් උනේ? ප්‍රංශවරු. ප්‍රංශයන් පරාජයටපත් වුණා. ඒකම තිබ්බ දෙවනි ගැටලුවත් විසඳෙන්න පටන් ගත්තා. මොකද්ද තිබ්බ දෙවනි ගැටලුව එහෙනම්? රතු ඉන්දියානුවන් එල්ල කරපු තර්ජන. අන්න හරි. රතු ඉන්දියානුවන් ඇති කරපු ගැටලුව. එතකොට අර ප්‍රංශයන්ගේ හයිය අරගෙන තමයි මේගොල්ලෝ කටයුතු කළේ රතු ඉන්දියානුවෝ. ඒ හින්දා රතු ඉන්දියානුවන්ට සිද්ධ වුණා මේ තමන් පසුගාමී වෙන්න ප්‍රංශයන් පරාජය වුණාට පස්සේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි පුතේ මොකක්ද මේ එංගලන්ත ජනපදකරණය ඇමරිකා එක්සත් ජනපදය තුල ස්ථාවර වුණා. ඒ වගේම මේ ඉන්න පිරිස මොකක්ද උනේ? එංගලන්ත ජාතිකයන් පිරිසක් ආවට මේගොල්ලන් Tamanට ඕන විදිහට හැඩගැසෙන්න පුළුවන් වුණා. ඒගොල්ලෝ අලුත් සංස්කෘතියක් බිහි කරගත්තා. එංගලන්තයේ පිරිසක් වුණාට ජනපද මේ පිහිටවා ගත්තට පස්සේ ඒගොල්ලන්ට ආවේනික වූ අනන්‍ය වූ ලක්ෂණ පිහිටවා ගනිමින් අලුත් සංස්කෘතියක් බිහි වුණා මේ ඇමරිකා එක්සත් ජනපදයේ ආශ්‍රිතව. ඒ වගේම එංගලන්තයේ මොකක්ද කරේ? තව දුරටත් බලවත් වෙලා ඉඳිමින් මේ තමන්ගේම පිරිසක් වුණත් ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු පිරිසව මොකද්ද යටත් කරගෙන ඒගොල්ලන්ගේ ආර්ථිකය පාලනය කරන්න කටයුතු කළා. මොකද්ද? මෙන්න මේ ඇමරිකා එංගලන්තයේ හිටපු පිරිස එංගලන්තයේ හිටපු පිරිසක් ඇමරිකාවට ආවත් එංගලන්ත ජාතිකයන් කළේ මොකද්ද? මේගොල්ලන්ව යටත් කරගෙන ඒගොල්ලන්ගේ ආර්ථිකය පාලනය කරමින් අලුත් මේ පාලනය කරමින් තිබ්බ නැත්තම් මේ ඇමරිකා එක්සත් ජනපද වාසීන් සතුව තිබ්බ සියලු සෞභාග්‍ය ආර්ථික ශක්තිය සූරාකමින් ඒ එංගලන්තය නැත්නම් මව් රාජ්‍යය තව දුරටත් ස්ථාවර වෙන්න මාර්ග තමයි ඒගොල්ලෝ හෙව්වේ. ඒ නිසා පුතේ ඔන්න ඇමරිකා එක්සත් ජනපද වාසීන්ට තේරෙනවා තමන්ගේ මව් රාජ්‍ය උනත් තව දුරටත් තමන්ව සූරා කැමට ඉඩ දෙන්න බෑ. නැත්තම් ඒගොල්ලෝ නැත්තම් ජනපද වාසීන්ට තියෙන ආර්ථික ශක්තිය අඩපණ වෙනවා. මේගොල්ලන්ගේ වෙහෙස මහන්සිය වතුරේ යනවා. හැමදාම මව් රාජ්‍යයට යටත් වෙලා ඉන්න තමයි වෙන්නේ කියලා තේරුම් ගත්තා. ඒ නිසා තමයි පුතේ නිදහස් සටන නැත්නම් ඇමරිකානු විප්ලවය ආරම්භ වෙලා ස්වාධීන රාජ්‍යයක් විදිහට ඉන්පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයේ පිළිගත්තේ. හරිද? ඔන්න ඔය ඉතුරු කොටස අපි ඊළඟ සතියේ සාකච්ඡා කරනවා. අද පාඩමට එකතු වෙච්ච දරුවෝ මම හිතනවා මට ඔයගලන්ට පුළුවන් විදිහට සාධාරණයක් කළා අද පාඩම පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒ වගේම පුතේ මේ මාසේ ඔයගලන්ට ජූලි මාසේ මැද සතිය වෙනකොට හැම පාසලකම වගේ ටර්ම් ටෙස්ට් පටන් ගන්නවා. ටර්ම් ටෙස්ට් වලට ඉලක්ක කළා මේ පන්තිය උගන්වන්නේ. තව ඔයගලන්ට මාස 5යි තියෙන්නේ. ඒ මාස 5ට මට ඕනි ඔයගලන්ට ටර්ම් ටෙස්ට් එකට ලකුණු ගන්න නෙමෙයි O level විභාගෙදී ඒකක් ගන්න. හරිද? ඒ හින්දා
මේ ටර්ම් ටෙස්ට් එක ඉලක්ක කරගෙන උගන්වන්නේ මේ දවස් ඉතුරු දවස් ටිකේ පන්තියේ. හැබැයි ඔයගොල්ලන්ට සිතියා මර්ධනය කරන පන්තියක් ලබන අඟහරුවාදා 9:00 ඉඳන් තියෙනවා පැයක්. ඊට පස්සේ බ්‍රහස්පතින්දා එක්ක රූප අධ්‍යයනයකට හරි නැත්නම් සිතියන් ලකුණු කරන පන්තියකට හරි ඔයගොල්ලන්ව අමතරව දාලා කරනවා. ඒ වගේම ඕගොල්ලන්ට විභාගෙට යන්න කලින් හැම දරුවෙකුටම 11 වසරේ 10 11 වසර පන්ති දෙකේම රූප අධ්‍යයනයට ආශ්‍රිත ප්‍රශ්න ටිකයි රූප ටිකයි ඒ වගේම විභාගෙට එන්න පුළුවන් O level විභාගෙට එන්න පුළුවන් සිතියම් ලෝක සිතියම් ටිකයි ලංක සිතියම් ටිකයි දෙනවා. මේ විභාගෙට යන්න කලින්. ඊට පස්සේ ඒ කියන්නේ දෙවෙනි වාර විභාගෙට කලින් ඊට පස්සේ පුතේ ඔයගොල්ලන්ට දෙනවා විභාගෙට යන්න කලින් නොවැම්බර් මාසෙ වෙනකොට 10 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉතිහාසයේ පාඩම් වලට අදාළ සියලුම ෂෝට් නෝට් ටික හදලා දෙනවා. ඒ වගේම අපි කොහොම හරි හොඳට මහන්සි වෙලා ඒකක් ගන්න පුළුවන් පුතේ. තාමත් වෙලාව තියෙන ඕගොල්ලෝ මහන්සි වෙන්න. හැම දරුවෙකුටම ඒ 9ක් ගන්න අවස්ථාව තාමත් තියෙනවා. හරිද? ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න. ඔයගොල්ලෝ කවුරුත් දුර්වල දරුවන් නෙමෙයි. හැමෝටම හොඳට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් දරුවන්. එතකොට පන්තියට සහභාගී වෙනවා නම් දෙවෙනි සතිය වෙනකොට පේමන්ට් කරන්න රුපියල් 1000යි හැම දරුවෙක්ගෙන්ම ගන්නෙ. ඒ වගේම ලබන මාසයේ දෙවෙනි ජනවාරි කියන්නේ අගෝස්තු වලදී පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. ඉතුරු වෙලා තියෙන අගෝස්තු මාසයේ පුතාලට නිවාඩුවේනේ. අමතර පන්තියක් විදිහට දාලා 8 වෙනි පාඩම ඊළඟ මාසේ කරලා ඉවර කරනවා. එතකොට සිලබස් එක ලබන මාසෙන් කවර් කරලා ඉවරයි. කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් රෙකෝඩින් ඉල්ලන්න. එතකොට රෙකෝඩින් ටිකයි ටිකුත් ටිකයි දෙන්න. අගෝස්තු මාසේ මුල සතියේ ඉඳන්ම පේපර් ක්ලාස් එකක් තමයි පටන් ගන්නෙ. ඔයගොල්ලන්ට සිකුරාදා අමතර පන්තියක් විදිහට කරනවා. ඕගොල්ලන්ගේ 8 වෙනි පාඩම. හරිද? එතකොට ඔය විදිහට පන්තියේ යන්නේ කැමති දරුවන් සහභාගී වෙන්න. හැමෝම හොඳට පාඩම් කරලා මහන්සි වෙන්න පුතේ. ඕගොල්ලන් දුර්වලයේද ශක්තිමත් කෙනෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ, දැක ගන්න පුළුවන් වෙන්නේ මේ විභාගයෙන්. තමා වෙනුවෙන් මහන්සි වෙන්න, පරිස්සමෙන් ඉන්න, නිරෝගීව ඉන්න. මේ කාලේ අනවශ්‍ය දේවල් කරන්න එපා. තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න. අතක් පයක් කකුලක් කඩා ගන්න ඒ වගේ දේවල් කරන්න යන්න එපා. පරිස්සමෙන්ම ඉන්න. පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න. නේද? අපි ආපහු පුතේ ලබන සිකුරාදට හම්බ වෙමු. හැමෝටම ආයුබෝවන්. පරිස්සමෙන් ඉන්න. good night. නිරෝගීව ඉන්න.